ඕක පොඩි වැඩි නේද මල්ලි? මේක තමයි පොඩක් ටෙම්ප්ලේට් එක. පොඩක් ලොකු කරන්න බෑ. පොඩ. අක්කේ එයාපෝට් එකට ආවද? නෑ අක්කේ මම මේ කමියුනිකේෂන් එකට ආවා තාත්තගේ මරණ දැන්වීම හදන්න. අනේ ඔව් අක්කේ. මට තාම හිතා ගන්න බෑ අක්කේ. බලන්නකෝ අක්කේ ඔයා එන්න කලින් තාත්තා දාලා ගියානේ. අනේ මල්ලි ඔය පින්තූරේ අපි වෙනස් කරමු ඔක පොඩ්ඩක් හිඟන පාටයි. ඔව් සිරිතුංග මාමා නම් එනවලු. නෑ යාට උනලු. ඔය ගෑනිට කොහොමත් නැද්ද අක්කේ? ඔය ගෑනිට කොහොමත් අපේ තාත්තව පෙන්වන්න බෑනේ. අක්කට කියන්න ඊයේ රෑ මගේ අතින් මෂ්රූම් සුප් එකක් බිව්වා. තව පාලට ගන්න. තව. බබාලට මොනවා ගේන්න දක්කේ ඉතින්? ඩියුටි ෆ්‍රී එකෙන්ද? ඇයි අක්කේ මං එව්වේ? ෆ්‍රිජ් එක? ඇයි අනේ මං ඔයාට ලින්ක් එකක් එව්වනේ. ඉතින් හදිස්සියේ කියන්නේ ඉතින් පොඩක් ඉන්න අක්කේ. අනේ නැන්දේ ආරංචි වුණා නේද? ඔව් අම්මා අඬනවා හොඳටම නැන්දේ. ඔව් නැන්ද එනවා නේද? ඔව් අනිද්දා 3ට. හරි පරිස්සමෙන් එන්න නැන්දේ. හෙලෝ. ඔව් වෙලේ නැන්ද කෝල් කරේ. රෑ වෙද්දි එන්නම්ලු. නෑ ඕකේ අර ඩබල් ඩෝ කූලර් සිස්ටම් එක තියෙනවනේ. ඉතින් දෙයනේ තාත්තා නැති වුණා කියලා ගෙදර අනිත් මිනිස්සු නැද්ද ෆ්‍රිජ් එකක් පාවිච්චි කරන්න? ලොකු වැඩි කියන්නේ? එච්චර ලොකු නෑ. ඔයා කියන්නේ දැන් මොකද්ද ඔයාට සල්ලි නැද්ද ඕක ගන්න? මොකද්ද ප්‍රශ්නේ? ගෙදර කරන්ට් බිල ගැන ඔයාවද වෙන්න ඕනේ නෑනේ අක්කේ. තාත්තගේ බිල් ගෙවලම තමයි මගේ අතේ සතේ නැත්තේ. නැත්තම් ඔයාගෙන් ඔක ඉල්ලන්නේ නැහැ. නෑ මේ අහන්නකෝ අහන්න. නෑ ඕනේ නෑ ගේන්න. මං හොඳට අහගත්තා. හරි? ඕනේ නෑ ගේන්න ඕක. ඉතින් ඔහෙත් අමාරුයි නම් මෙහෙ ඇවිල්ලා ඉඳපන්කෝ. මේ මොන කර්මයක්ද? තාත්තා මේ හොඳින් ඉන්නකොට ආපු නැති උන් තියාගනින් අක්කේ උඹේ ෆ්‍රිජ් එක මහ ලොකු මැරුණහම තෝ මැරුණහම අරන් ඵලයන් ඔක්කොම ගුණමකු 70.